යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමීක් ලෙස හා ළමාකෘති රචනාකරුවෙක් ලෙස ලංකාවේ සාහිත්‍ය නගාසිට වූ කේ ජයතිලක මහතා පිළිබඳව මේ වීඩියෝ ගෙන එනවා. ගොවියෙකු කළුආරච්චිගමගේ ආනෝල් අප්පුහාමි පියා හා මද්දුමගේ පොඩි නෝනා මවදාව 1926 ජූනි 27 වෙනි දින කළුආරච්චිගමගේ ජයතිලක සමාජිකයන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූ අය. ඔහු උපන්නේ ගම්පහ මේදිහේනේ පිහිටි මවගේ පාරම්පරික නිවසේ වුවත් පසුව ඔහු ගම්පහ කන්නිමාර ප්‍රදේශයේ ඔහුගේ පියාගේ නිවසේ විසිය. ඔහු කුඩා කල රදාවත්ත පාඨශාලාවේ ඉගෙනීම කටයුතු කළ අතර පසුව ඔහු උසස් පාසලේදී ඌහට මහගමන්සේකර හා එකම පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරන් වූයේ. ඔවුන් හොඳම මිතුරන් වූයේ එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ පමණක් නොව ඔවුන් දෙදෙනා කලාව කෙරෙහි ඇති උනන්දුව නිසාය. ඔහුගේ හොඳම මිතුරා වූ මහගමසේකරයන් හා එක්ව ඔවුන්ගේ පළමු කෘතිය ලෙස ව්‍යංග නමින් කවි පොතක් ප්‍රකාශයට පත් කළේය. පසුව කේ ජයතිලක විසින් ඔහුගේ චරිතාපදානය වන පුංචි පැලෑ ගස වනහි නම් කෘතිය මගින් මහගමසේකර හා ඇති සම්බන්ධය විස්තර කරනක් ලෙස දැක්විය හැක. 1943 දී වියෝදසුන නම් කාව්‍ය සංග්‍රහය රචනා කරමින් දන්තකරණයට පිවිසුණු කේ ජයතිලක මහතා 1955 දී ප්‍රකාශිත පුනරුත්පත්ති කෘතිය සමග කෙටිකථා ලිවීම ආරම්භ කරන ලදී. ඉන්පසුව ඔහු කෙටිකථා 22කට අධික සංඛ්‍යාවක් හා ළමා කෘතින් 10කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇත. ඔහු ලියා ඇති කෙටිකථා වන චරිත තුනක් රාජපක්ෂ වලව්ව, පුංචිරාලගේ මරණය සහ මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් යන නිර්මාණ සඳහා සම්මාන හිමි කරගත්තේය. ඔහු විසින් රචිත නවකථා කෘතීන් ලෙස එකගෙහි අවුරුද්ද, කටු සහ මල්, දෙලොවක් නැති අය, පියා සහ පුතු, අධිෂ්ඨානය, මතු සම්බන්ධයි වැනි කෘතීන්ද ළමා කෘතීන් ලෙස ඉස්සර බලන්නකෝ, ඉරුණු බලලා, අයියයි නංගි, වන සටන, රුවන් කුමාරි වැනි පොත්පත් ගෙන හැර දැක්විය හැක. මෙවන් සාහිත්‍ය නිර්මාණ රැසක් රචනා කරන ලද මේ විශිෂ්ට රචකයාණන් 2001 සැප්තැම්බර් 14 වන දින දිවියෙන් සමුගන්නා ලදී. මෙවන් ලංකාවේ විශිෂ්ට පුජ්‍යලයන් මෙන්ම ලංකාවේ ඓතිහාසික, සංස්කෘතිමය හා පාරිසරික තොරතුරු දැන ගැනීම සඳහා අප channel subscribe කර අප හා එක්වන මෙන් ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි.